මේ අද ළමයි කට්ටිය අද සර් එන්නේ අද මට මේ සර් නෝට් එකක් දීලා ගියා මේ ඔයගොල්ලෝ කියන්න කියලා. මේ අද නෝට් එක ලියා ගන්න හොඳේ මේ කට්ටිය පන්ති නැගිට්ටොත් එහෙම මට සර්ට කියන්න කියලා කිව්වා. හොඳේ. හරිද? ඒ හින්දා මේ නෝට් එක ලියා ගන්න අද. කාවිද මේ අද ඔයාලට අතු ගන්න තියෙන්නේ. අනිවාර්යෙන් අද අතු ගන්න ඕනේ. හොඳේ. නැත්තම් මම අද මිස්ටේක් කියනවා ඔෆිස් එකටත් කියනවා. අද හැමදාම ඔය අතු ගන්න නෑනේ. ඔයා අද අතු ගන්න ඕනේ අනිවාර්යෙන්. හොඳේ. මම තමයි අද ඉඳන් අලුත් පන්ති නායකයා. ඒකෙන්ද මං කියන විදිහට අද උඹ වැඩ කරන්න ඕනේ. අනේ ඕගොල්ලොත් පොඩ්ඩක් හැදෙන්නකෝ අප්පා. තව එක්සෑම් එකට දවස් කීයද? ඔය වගේ සින්නු කීකේ ඉඳලා හරියනවද අප්පා? එන්නකෝ අපිත් එක්ක ඇවිත් පාඩම් කරන්න. අර මිස් එහෙම කොච්චර අමාරුවෙන් දුකන්නන්නේ අප්පා. ඇවිල්ලා පොඩ්ඩක් මේ මිස් කියන දේ අහලා පොඩ්ඩක් ඉගෙන ගන්න එන්නකෝ අප්පා. මේ උඹ තමයි මේ හරි බාර පන්ති කෙල්ලෙන් ඇහුවද ඈ ඇයි ඇහුවේ නැත්තේ අද ගිල්ල අහපන් දන්නවනේ උඹ මගේ හැටි දන්නවනේ මම ඕනි කෙල්ලකින් අහන්න එකපාරයි අහන්න තින්නේ ඔය එක කෙල්ලෙක් කෙලින්ම මෙහෙම ගියද්දි හා කියන්නේ හොඳේ උඹට ආයි කියන්නේ මේ මම උඹ ගැන හිතලාමයි ඒ කෙල්ලකින් ඇහුවේ නැත්තේ දන්නවනේ ඉතින් මේ උඹ අද ගිල්ල හවස රින්ටෝල් එකේ වෙලාව ඇහුවේ නැත්තම් අම්මපා මං අහනවා ඊට විනාඩියක් යන්න කලින් මං අහනවා හොඳේ අම්මපා උඹ අහන්න ඕනේ අද දවසේ ඇතුළත හොඳේ අනිවාර්යෙන් අහපන් හොඳේ කවුද ගියාන්කෝ උඹට මං ඉද්දි මේ පන්ති ඉස්සරහට ටෝක් කරපු එක කවුද ගියාන්කෝ අර ඊළඟ කිව්වද දහංකෝ අද ඕගොල්ලෝ දෙන්නේ ඇඩ්‍රස් නැති වෙන්න දහං අද ඕගොල්ලෝ දෙනා වේයානේ පළල්ල ගෙනල්ලා තින්නේ ආයිතින් නාස්පුල් කඩනවා අද දහං මම අද දෙකෙන් එක විසරවයි අකෝ මං ඉද්දි මේ පන්තියේ උන්ට ගහන්න ඌ කවුද කියලා හිතන් ඉන්නවද මේ ඊගනේ මේ බා ඔබ දැක්කද අර එළෙලට ආව ලස්සන අක්කා අම්මට සිරි ලස්සනයි මචං ඊ අක්කනම් අන්න අක්කලා සුපිරිම අක්කලායි ලස්සනේ බෑ ආයි ඊ අක්කා මචං අම්මට සිරි සුපිරි හොඳේ යමන් අද ඉන්ටෝල් එකේ විච්ච ගමන්ම කෙලින්ම එළෙල් එකේ යමන් හොඳේ ආයි කිව්වොත් කිව්වා යමන් අනිවා යමන් හොඳේ